මේ තියෙන්නේ මම ඩවුන්ලෝඩ් කරගත්ත ලෝ ක්වොලිටි ෆොටෝ එකක්. හරි. දැන් මම මේක ක්වොලිටිය වැඩි කරනවා. ඉස්සෙල්ලම 8K දක්වා ක්වොලිටිය වැඩි කරනවා. හරි. අපි දැන් බලමු 8K දක්වා ක්වොලිටි එක වැඩි කරලා මේ ෆොටෝ එකේ. හරි. මේ තියෙන්නේ අපේ ලෝ ක්වොලිටි එකත් එක්ක තියෙන ෆොටෝ එක. හරිද? ඊට පස්සේ මේ තියෙන්නේ අපේ 8K දක්වා ක්වොලිටි එක වැඩි කරගත්ත ෆොටෝ එක. හරි. දැන් මම මේ ෆොටෝ එකේ ක්වොලිටි එක තව වැඩි කරනවා. මම මේ පාර 16K දක්වා ෆොටෝ එකේ ක්වොලිටි එක වැඩි කරනවා. හරි. මේ තියෙන්නේ 16K දක්වා ක්වොලිටි එක වැඩි කරපු ෆොටෝ එක. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද වෙනස කියලා. හරි. අපි අද බලන්න යන්නේ කොහොමද ෆොටෝ එකක මේ විදිහට ක්වොලිටි එක වැඩි කරගන්නේ කියන එක. හරි. මුලින්ම අපි Chrome එකට යමු. Chrome එකට ගිහලා මම මේ විදිහට සර්ච් කරගන්නවා imagen.ai. හරි. දැන් එන්ටර් කරනවා. දැන් අපි මේ වගේ වෙබ්සයිට් එකකට ලොග් වෙනවා. මෙතනින් AI tool කියන එකට ගිහිල්ලා මෙතන තියෙනවා upscale image කියලා. එන්න ඒක උඩ එකපාරක් ක්ලික් කරගන්න. හරි. ක්ලික් කරගත්තට පස්සේ මේ විදිහට අපි වෙනත් ඉන්ටර්ෆේස් එකකට යනවා. මෙතනදී upload image කියන තැනට ඔයාලගේ quality එක වැඩි කරගන්න ඕන ෆොටෝ එක upload කරලා ඉන්න ඕන. මම මේ විදිහට quality වැඩි කරගන්න ඕන ෆොටෝ එක upload කරගන්නවා. හරි. ෆොටෝ එක upload කරගෙන මෙතන upscale image කියන තැන ක්ලික් කරන්න එකපාරක්. ක්ලික් කරාට පස්සේ මේක processing වෙනවා. පොඩි වෙලාවක් යනවා processing වෙන්න. හරි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් quality එක වැඩි කරන්න කලින් image එක සහ quality එක වැඩි කරාට පස්සේ image එක. මේ තියෙන්නේ quality එක වැඩි කරාට පස්සේ image එක. මේක තියෙන්නේ quality එක වැඩි කරන්න කලින් image එක. දැන් ඔයාලට ඒක මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. සයිඩ් එකෙන් වෙන්නේ ෆොටෝ එකේ quality එක 8K දක්වා වැඩි වෙන එක විතරයි. 16K දක්වා මේකෙදි වැඩි වෙන්නේ නැහැ. හරි. දැන් ඔයාලා මේ ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් watch and add download කියන තැන එකපාරක් ක්ලික් කරගන්න. එතකොට ගොඩක් වෙලාවට ඇඩ් එකක් ප්ලේ වෙනවා. ඇඩ් එක ප්ලේ වුණාට පස්සේ ඔයාලට මේ ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වෙනවා. හරි. අපි දැන් බලමු ෆොටෝ එකේ quality එක 16K දක්වා වැඩි කරගන්නේ කොහොමද කියලා. විදිහට Chrome එක අලුත් ටැබ් එකක් ඕපන් කරගෙන මම imgupscale.ai කියලා සර්ච් කරගන්නවා. මේ විදිහට සර්ච් කරගත්තට පස්සේ අපි වෙබ්සයිට් එකට ලොග් වෙනවා. වෙබ්සයිට් එකට ලොග් වෙලා මෙතන තියෙන upload get high resolution image කියන තැනට ඔයාලගේ image එකක් upload කරගන්න ඕන. මම මේ විදිහට කලින් image එකම upload කරගන්නවා. හරි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මේ වෙබ්සයිට් එක හරහා 2K 4K 8K වගේම 16K දක්වාම ෆොටෝ එක quality එක වැඩි කරගන්න පුළුවන් වෙනවා. හරි. මම දැන් මේ අප්ලෝඩ් කරගත්ත ෆොටෝ එකේ quality එක 16K වලට හරව ගන්නවා. හරි. මේ තියෙන්නේ මම අප්ලෝඩ් කරගත්ත ෆොටෝ එකේ quality එක 16K දක්වා වැඩි වුණාට පස්සේ. මෙතනින් බලා ගන්න පුළුවන් ෆොටෝ එක අප්ලෝඩ් කරාට after එකයි before එකයි. මම කියන්නේ මම ෆොටෝ එක අප්ලෝඩ් කරපු quality එක සහ මේකෙදී ෆොටෝ එක ක්‍රියේට් කරලා දුන්න quality එක මෙතනදී බලා ගන්න පුළුවන් වෙනවා. ඇත්තටම ලොකු වෙනසක් තියෙනවා මේ ෆොටෝ quality එක අතර. හරි. මෙතන download icon එකට ගිහිල්ලා අපිට මේ image එක download කරගන්නත් පුළුවන් වෙනවා. මේ වගේ දිගටම ඔයාලට වැදගත් වෙන වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න කියලා ඔයාලට මතක් කරනවා. මේ වගේම අලුත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙනකම් අපි අදට සමු ගන්නවා. ඔයාලට සුබ දවසක්.